කිසිම කෙනෙක් මේ වගේ අත්හදා බැලීමක් කරන්න එපා මුලින්ම කියන්න ඕන. අපිට ෂුවර් නෑනේ ඩ්‍රෝන් එක එයිද නැද්ද කියලා. කියන්නේ මම කරලා තියෙන හින්දා මම දන්න ඩ්‍රෝන් එක එයි කියලා. මේක ඕෆ් කරලා බලන්න. මේක ඕෆ් කරන් පස්සේ අනිවාර්යෙන් අපේ හෝම් පොයින්ට් එකට හොයාගෙන එන්න ඕන ඩ්‍රෝන් එක. ඔන්න බලන්න. දැන් මේක ඔන්න මම ඕෆ් කරා. සාමාන්‍යයෙන් හිතන්නකෝ කන්ට්‍රෝල් එකේ බැටරි බහැලා කන්ට්‍රෝල් එකේ තිබිලා හරි මොකක් හරි කන්ට්‍රෝල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ගියාට පස්සේ ඒ වගේ වෙලාවකට තමයි මේ වගේ වෙන්නේ. ඊට පස්සේ අපි මේකත් ඕන ගලවලා දාමු. ෆෝන් එක ගලවුවා. අතර විනාඩි 5කින් විතර වගේ බලමු අපි මේ අනිවාර්යෙන් ඩ්‍රෝන් එක මෙතෙන්ට ඒ කියන්නේ අපි හෝම් පොයින්ට් එක අප්ඩේට් කරපු තැනට අනිවාර්යෙන් හොයාගෙන එන්න ඕන. බලමු එනවද නැද්ද කියලා. නැති වුණොත් මමත් හිත හදා ගන්න. දැන් විනාඩියක් විතර ගියා. සම්පූර්ණ මේ කන්ට්‍රෝල් එක තාමත් මේ ඕෆ් තියෙන්නේ. ඕෆ් තියෙන්නේ. මේකත් මේ ගලවලා තියෙන්නේ. හරිද? අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. දැන් මම ස්ක්‍රීන් එකේ දාන්නන්ට සාමාන්‍යයෙන් මට ගියපු ටයිම් එක. කියන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ කිලෝමීටර් 2කමාරක් විතර දුරෙන් තිබ්බේ. ඒකයි මෙච්චර වෙලාවක් කියන්නේ. ඉතින් දැන් බලන් ඉඳපන් හොඳේ. එනවද නැද්ද කියලා වේද දන්නේ නැහැ. කියලා වුණොත් ඉතින් තුන් දෙනාත් එක්ක හිත හදාගමු. මොකක් කරන්නේ? වෙන්නාල ගෙදර යමු. අපිට කලින් වීඩියෝ එකේදී මම දාලා ඇති මේ ඒක ගැන එක්ස්ප්ලেইন එකක් කලින් කරා. ඒකත් පුළුවන් වුණොත් ඉතින් දෙකම එකට දාන්නම් මම. එහෙම නැතුනොත් ෂෝට් එක දිග වැඩි වුණොත් මම වීඩියෝ දෙකකට දාන්න. එකක් කන්ට්‍රෝල් එක නේ මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඒක නම් දැන් මේ වගේ මේක නම් අපි හිතලා ගහන වීඩියෝ ගන්න. ඒක නම් ඔටෝ වුණේ. ඒ වීඩියෝ එකේදී ගොඩක් අයට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ විදිහට සෙටින්ග්ස් ටික හදාගන්නේ කොහොමද මෙහෙම එන්නේ කියලා. ඒක හින්දා මම එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් ගැහුවා ඔයාලට. ඒක ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒක දෙකම එකට පුළුවන් වුණොත් දාන්න. ඒකත් ඕනම් බලන්න. මම ඒකත් දාලා තියන්නම් කොනකින්. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඩ්‍රෝන් එක අපි හොයාගෙන එනක. ඔය දැන් මෙතන ගස් තියෙනවා. අපි මෙතන ඒ කියන්නේ දැන් මේ පේනෝනේ හැමෝටම පේනවා. මෙතන ගස් තියෙනවා. සමහර වෙලාවට අපි එක පැත්තකට විතරක් යවුවා නම් මෙතෙන්ට එන්නේ නැති වෙන්න තිබ්බා. දැන් හරියටම අපි ෆ්ලයි කරපු තැනටම හරියටම ඇවිල්ලා හොයාගෙන ඇවිල්ලා බානවා. නේ? දැන් මේ විදියට මෙතන දැන් මේ පොඩ්ඩක් ලෑන්ඩ් කරන්න අමාරු හින්දා තමයි මෙතන පොඩ්ඩක් තියෙන්නේ. දැන් මෙතන ලෑන්ඩ් කරන ඔන්න ඔහොම මේ කියන්නේ කැම් එක අපේ පැත්තට හැරුණාට පස්සේ මෙහෙම අත තියන්න. මෙහෙම කරලා අත තියන්න. අත තියුවට පස්සේ ඔටෝ ඕෆ් වෙනවා. එහෙම නැත්තම් හදිසියෙන් හරි මේ ඩ්‍රෝන් එක අපිට ගන්නම අමාරු වෙලාවක කරන්න තියෙන ඩ්‍රෝන් එක හයියෙන් මෙහෙම කරලා අල්ලගත්තා. පෙට්ටි වැදෙන්නේ නැති වෙන්න මෙහෙම කරලා අල්ලගත්තා. මෙහෙම කරලා අනිත් පැත්ත ගැහුවා. ඒක කරන්න යන්න එපා. හේතුව ඩ්‍රෝන් එකේ රිලේස් වලට හානි වෙන්න පුළුවන් එහෙම කරෝදී. මමත් ඉගෙන ගත්තේ මටත් කමෙන්ට් එකකින් කෙනෙක් කිව්වා මේ මෙහෙම කරන්න එපා කියලා. ඊට පස්සේ හොයලා බලනකොට තමයි මමත් දන්නේ